ගයිස් ඉතින් ඔන්න හයිබ්‍රිඩ් වන් අපි අලුත් වැඩක් පටන් ගන්නයි යන්නේ. ඉතින් මෙච්චර දවසක් ගොඩක් වෙලාවට ජපන් බස් තියෙන අය අපෙන් රික්වෙස්ට් කරා ඔයගොල්ලෝ අපේ vehicles හදන්න නැද්ද? බස් වලට ඔයගොල්ලන්ගේ හයිබ්‍රිඩ් වන් එකේ ඉඩක් නැද්ද කියලා. ඔන්න හයිබ්‍රිඩ් වන් අපි ස්ටාර්ට් කරලා තියෙනවා ඔයාලගේ ජපන් බස් රිපෙයාර් කරන්න. ඔන්න ඉතින් ජපන් බස් තියෙන ගොඩක් අය දැන් අපිව හොයාගෙන එනවා. ඒ අතරින් ඔන්න මම එක බස් එකක් ගත්තා ඔයගොල්ලන්ට පෙන්නන්න. ඉතින් මේ vehicle එක ගැන කතා කරනකොට මේකේ අපිට ආවේ එන්ජින් එකේ රිපෙයාර් එකට. හැබැයි අපි මේක ඩ්‍රයිව් කරලා බැලුවාට පස්සේ අපිට තේරිච්ච දෙයක් තමයි මේකේ ගියර් බොක්ස් එකෙත් ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ අපි බැලුවා මොකද්ද මේකේ ප්‍රශ්නේ කියලා. ඉතින් අපි දැන් මේ වෙද්දි මේකේ එන්ජින් එක රිපෙයාර් වෙන ගමන් තියෙන්නේ ගියර් බොක්ස් එකත් අපි ගලවලා තියෙන්නේ. ඊට පස්සේ අපි රිපෙයාර් කරන. ඇතර මේ කාලයත් එක්ක මේකේ එන්ජින් එක ගොඩක් ගෙවිලා තියෙනවා. මොකද සාමාන්‍යයෙන් හරියට සර්විසස් එහෙම වෙලා නැහැ මේ vehicle එකේ. ඒක නිසා මේකේ එන්ජින් එක ටිකක් ඩැමේජ් වෙලා තිබ්බා. ඉතින් ෆුල් අපි එන්ජින් එක ගලවලා එන්ජින් එකේ රිපෙයාර් එක යන ගමන් තමයි තියෙන්නේ. ඇතර මේකේ ගියර් බොක්ස් එකත් හරියට මේන්ටේන් වෙලා නැහැ. ගියර් ඔයිල් හරියට චේන්ජ් වෙලා නැහැ. ඉතින් ඒකත් එක්ක මේ vehicle එකේ ගියර් සුත් shift වෙද්දි හරියට ස්මූත් විදියට shift වෙන්නේ නැහැ. ඉතින් අපේ ගියර් බොක්ස් සම්බන්ධ එක්ස්පර්ට්ලා ටික මේ වෙද්දි මේකේ ගියර් බොක්ස් එක රිපෙයාර් කරන්න තමයි දැන් ඔක්කොම සූදානම් කරලා තියෙන්නේ. ඔයා ගාව ජපන් බස් එකක් තියෙනවා නම් බස් එකේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එන්ජින් ප්‍රශ්නයක්, ගියර් බොක්ස් ප්‍රශ්නයක්, සස්පෙන්ෂන් මේ වගේ ඕනිම ප්‍රශ්නයක් තියෙනවා නම් හයිබ්‍රිඩ් වන් අපි ගාව ඔන්න ඔයගොල්ලෝගේ vehicle එක රිපෙයාර් කරගන්න දැන් ඔන්න ඔයගොල්ලන්ට අවස්ථාවක් තියෙනවා. විශ්වාසයේ වගකීමත් එක්ක ඔයාගේ vehicle එක රිපෙයාර් කරගන්න ලංකාවේ අඩු මුදලට ඔයාගේ vehicle එක රිපෙයාර් කරගන්න හයිබ්‍රිඩ් වන් අපි ගාවටම එන්න ඕනේ. ඉතින් ජමන් බස් විතරක් නෙමෙයි ඔයාගේ vehicle ඕනිම එකක්. ඔයාගේ Honda vehicle එකක්, Toyota vehicle එකක් මේ වගේ එකීමේ නොකිය ඕනිම vehicle එක ඕනිම ප්‍රශ්නයක් විසඳන හයිබ්‍රිඩ් වන් අපි සූදානම්ෙන් ඉන්නවා. ඔයා vehicle එකක් පාවිච්චි කරන කෙනෙක් නම් අනිවාර්යෙන් අපේ නම්බර් එක සේව් කරලා තියාගන්න. මොන හරි vehicle එකේ ප්‍රශ්නයක් වුණොත් කෝල් එකක් දෙන්න. දැන්ටත් ඔයාගේ vehicle එකේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් හයිබ්‍රිඩ් වන් අපේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. අපි කියන්නම් මේ වෙද්දී ඔයාගේ vehicle එක කොයි වගේ තත්ත්වයක තියෙන්නේ. vehicle එක දැම්ම රිපෙයාර් කරගන්න ඕනද? අපි ගාවට අරන් එන්න ඕනද? මේ හැම දෙයක් පිළිබඳව අපි දැනුවත් කරන්න. ඔන්න ඉතින් දැන් ජපන් බස් තියෙන ඕගොල්ලන්ටත් ඔයගොල්ලන්ගේ vehicle එක රිපෙයාර් කරගන්න හයිබ්‍රිඩ් වන් අපි ගාවට එන්න පුළුවන්. ඉතින් ඔයාගේ ජපන් බස් එකේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔන්න අපේ නම්බර් එක දාලා තියෙනවා. ටක් ගාලා අපිට කෝල් එකක් දෙන්න. කෝල් එකක් දීලා ඔයාගේ ජපන් බස් එකේ තියෙන ප්‍රශ්නේ දැම්ම විසඳ ගන්න.